මේ ඉන්න මේ කතාව පින්වතුනි මම බැලුවා කොහොමද මේ දිව්‍ය පුත්‍රයාගේ කතාව ස්වභාවය කියලා. මෙයා මේ කුඹුරු කොටන මිනිස්සෙක්. ඊට පස්සේ මෙයා ඉතින් මේ මහාන්සින් පොඩ්ඩක් කුඹුරෙන් ගොඩට ඇවිල්ලා ලඳු කැලෑවට පොඩ්ඩක් ගියා හාන්සි වෙලා පොඩ්ඩක් ගිමක් නිවා ගන්න. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් එතනින් වැඩියා. උන්වහන්සේගේ මෝණයෙම පේනවා ගොඩක් දාඩිය දාලා මහන්සි වෙලා. අනේ ස්වාමිනී වඩින්න ඔබ වහන්සේ දානේ වැළඳුවාද? දානේ වළඳලා නැහැ. අහල පහල ගමකුත් නැහැ පින්ඩ පාතේ යන්න. ඊට පස්සේ යා මොකද කළේ? Tamanට ලැබිච්ච ආහාරය තමන් දවල්ට උතාගෙන ආපු මොනවා හරි ටිකක් තිබ්බනේ. ඒක එහෙම්ම පූජා කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාගයයි ගත්තේ. ඊට පස්සේ යා කිව්වා එපා. ස්වාමීනි මට අනුකම්පා වෙනස ඔක්කොම ගන්න කියලා තමන්ගේ ආහාරය එහෙම්ම දීලා පුදුම විදිහට සතුටු වුණා. ඉදා දවල් ඔහුට කැම නැහැ. තමන්ගේ වේල දාන්නට පුදලා තමන් බඩගින්න හිටියා. ඔන්න ඔය පින මනුස්ස ලෝකෙදි කරගත්තා. දැන් දිව්‍ය ලෝකේ අවම ආයුෂ අවුරුදු 3,60,00,000ක් දිව්‍ය රාජ්‍ය විඳිනවා. දිව්‍යයන්ගේ සුදා භෝජනේ වළඳන්නේ නන්දන උයනේ සතුටු වෙන්නේ. සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡා කරන්නේ. කොච්චර බලන්න පින විසින් මිනිස්සෙක් කරගෙන යන හැටි. බඩගින්නේ ඉඳලා දන් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක සුළුපටු දෙයක් නෙවෙයි පින්වතුනි.